Good day, students. I'm Ransa from Unicorn Academy. We are going to look at the answers for Support Seminar Paper 1 issued by the Ministry of Education. And here we discuss the full answers for the paper 2, test number 9 to 16. Test number 9. Test number 9 එක බේස් වෙලා තියෙන්නේ similar meaning කියන කොටසට මේ පාර තියෙන එක්සෑම් එකේදී ටිකක් වැඩියෙන් වේට් එකක් බරක් තියන්න පුළුවන් question එකක් විදිහට අපිට හඳුනන්න පුළුවන් මේ similar meaning question එක. මේකෙදි වෙන්නේ අපිට වරහන් ඇතුලේ දීලා තියෙනවා යම්කිසි පදයක් word එකක් ඉංග්‍රීසි වල ඒක ටිකක් දීර්ඝ විදිහට. එහෙම නැත්නම් ඒක හැඳින්වීම තමයි තියෙන්නේ. ඊට අදාළ සමාන තනි පදය අපිට හොයාගන්න පුළුවන් මේ දීලා තියෙන වචන වලින්. First one, without stops. Without stops නවතින්නේ නැතුව. ඒ කියන්නේ එක දිගට කියන එක. ඉංග්‍රීසි වල නම් similar meaning එක continuously. Number 2, as a result. එහි ප්‍රතිඵලයක් ලෙස. ඒ හේතු කොටගෙන කියන අර්ථය. Answer, consequently. 3, causing injuries. හානි එහෙම නැත්නම් තුවාල ඇති කරනවා කියන එක. හානිදායකයි, harmful. 4, the way one holds its body. කවුරු හරි කෙනෙක් තමගේ ශරීරය තියාගෙන ඉන්න ආකාරය. Posture. 5, slow and not working properly. හෙමින් so not working properly කියලා කියන්නේ නිවැරදිව යමක් වැඩ කරන්නේ නැහැ කියන එක. So answer for that is sluggish. Test number 10. Form of verb related question. First blank. Answer is based on simple present or simple future. Now here we can see we decided to arrange a surprise party for Dinuka on his birthday. It blank on 22nd December. ඒක වැටෙන්නේ දෙසැම්බර් 22 වෙනිදාට. ඒක හැම අවුරුද්දෙම ඒ විදිහට නම් වැටෙන්නේ. නිතරම ඒක සිදු වෙන දෙයක් නම් අපි simple present tense වලින් කියන්න ඕනේ. එතකොට අපේ ආන්සර් එක false කියන එක මෙතෙන්ට වඩාත්ම ගැලපෙනවා. 100%ක්ම. හැබැයි කවුරු හරි කෙනෙක් ලියලා තියෙනවා නම් will fall කියලා. ඒක තාම birthday එක නැහැ. දෙසැම්බර් 22 වෙනිදාට තියෙන්නේ. ඒ විදිහට කියනවා නම් අපිට will fall කියන එකත් මෙතන දැම්මට වරදක් නැහැ. නමුත් වඩාත්ම ගැලපෙන ආන්සර් එක false කියන ආන්සර් එක. Second blank. We must make sure that he blank not get a clue about it. අපි තහවුරු කරගන්න ඕනේ යාට කිසිම මේ හෝඩුවාවක් clue එකක් කියලා කියන්නේ clue එකක් වත් නොදෙන්න. එතකොට ඒක මේ වෙලාව අපි කරන්න ඕනේ දෙයක් simple present form එකකින් හැබැයි negative form එකකින් කියන්න වෙන්නේ හේතුව තමයි මෙතන not කියලා වරහන් ඇතුලේ දීලා තියෙන හින්දා. ඒ නිසා අපි ආන්සර් එක does not get විය යුතුයි. doesn't සමග verb එකේ base form එකයි අපි තියන්න ඕනේ. ඒ නිසා does not get කියන ආන්සර් එක තමයි මෙතෙන්ට එන්නේ. තුන්වෙනි එක hope within brackets invite our class teacher. hope බලාපොරොත්තු වෙනවා. අපේ class teacher ආරාධනා කරන්න. එතනදී hope කියලා කියන බලාපොරොත්තු වෙනවා කියලා කියන්නේත් verb එකක්. ආයිත් අපිට පුරවන්න කියලා කියන්නේත් verb එකක්. ඒතර හේතුවක් නැතුව verb දෙකක් එක ළඟ එක දිගට ලියන්න බෑ වෙනස් තේරුම් තියෙනවා. කමා එකක්වත් මෙතන තිබුණා නම් අපිට ටිකක් බලන්න තිබුණා. නමුත් එහෙම මොනවත් නැහැ. conjunction එකක්වත් නැහැ. hope and කියලා එහෙම දෙයක්වත් නැහැ. එහෙනම් verb එකක්
ළඟට ආයිත් verb එකක් අපි ෆිල් කරනවා නම් හොඳට මතක තියාගන්න අපි ඒ වෙලාවේ යූස් කරන්න ඕනේ to plus infinitive කියන එක. infinitive කියලා කියන්නේ දීලා තියෙන මේ වරහන් ඇතුලේ දීලා තියෙන verb එකමයි. එතකොට මේකට base form කියලාත් කියනවා. 2 plus base form or 2 plus infinitive form. එහෙනම් ආන්සර් එක වෙන්න ඕනේ to invite. to invite. Number 4 B වරහන් ඇතුලේ B දීලා තියෙනවා නම් අපි දන්නවා B verb form එකකින් විතරයි අපි answers ලියන්න පුළුවන්. එතකොට ඊට අදාළ B verbs am, is, are, was, were, will, be. මෙතනදී අපිට use කරන්න වෙන්නේ present form එකට අදාළව විතරයි. හේතුව තමයි මේ flow එක යන විදිහට මේ email එකේ බලන්න, but we have to find a place for that because our house blank not spacious enough. අපිට තැනක් හොයාගන්න වෙනවා. මොකද අපේ ගෙදර ඉඩ මදි, not spacious. ගෙදර ඉඩ මදි සාමාන්‍ය තත්වයක් නෙවෙයි. ඒතර present form එකකින් කියන්න ඕනේ. මෙතන තියෙන්නේ our house කියලා එකයි. එනම් am, is, are කියන present form එකකින් අපි use කරන්න වෙන්නේ is කියන B form එක answer එක විදිහට. Then the fifth one, if you call Kasun, he blank come and pick you. මේක කවුරු හරි කෙනෙක් ඉස්සලාම දකින්නේ if clause එක නම් මේ if clause එකත් එක්ක තියෙන වාක්‍යයක් කියන්නේ conditional clause එකක්. ඒකෙන් the first half එක simple present එකෙන් තියෙනවා. එහෙනම් මම මේ දෙවෙනි half එක දෙවෙනි වාක්‍ය fill කරන්න ඕනේ simple future වලින් කියලා will come කියලා answer එක දානවා නම් හරියටම හරි. if clause එක නැතුව හිතනවා නම් if you call Kasun එයා එයි ඔයාව ගන්න කියලා කියනකොට තාම ඇවිල්ලා නැහැ. අනාගතය ගැන හිතලා simple future ගැන හිතලත් ලිව්වට කමක් නැහැ. නමුත් වඩාත්ම සුදුසු if clause එක ගැන ටක් ගාලා ඔලුවට එනම නම්, මොකද if clause එක ටෙස්ට් කරන තැනක් තමයි මේ form of verb වල ඔබට මේ වෙලාවේ මේ ප්‍රශ්නයේදී දකින්න ලැබෙන්නේ. Test number 12. Read the following passage and underline the correct answer. Roshan and Shehan play cricket for the same club. They had a club meeting yesterday, but Shehan was absent. Therefore, he came a little early for practice today. As soon as he saw Roshan, he asked him what had happened at the meeting yesterday. Roshan explained to him what had happened. Key phrase එක තමයි Roshan explain. Roshan පැහැදිලි කළා ඔහුට what had happened මොනවද වුණේ කියලා. එනම් පැහැදිලි කරනකොට යම් කිසි වෙලාවක් ගත වෙලා මෙයා කතා කරන්නේ තව කෙනෙකුට ඒක explain කරලා දෙනවා කියලා කියන්නේ reported speech එකකින්. එහෙම නැත්නම් indirect speech එකකින්. එතන මේකේ අපි ෆිල් කරනකොට අපේ ඔළුවට යන්න ඕනේ මේකේ අපි හරි ආන්සර් එක ලියනකොට අපේ ඔළුවේ ස්ටෙප්ස් දෙකක් ෆිල් වෙලා තියෙන්න ඕනේ. පළවෙනි එක තමයි මෙයා මේක කොහොමද ඩිරෙක්ට් ස්පීච් එකකින් කියන්න ඇත්තේ. එහෙනම් ඒක චේන්ජ් කරන්න වෙනවා reported speech එකේ ස්ට්‍රක්චර් එකට. එහෙම නැත්නම් ඩිරෙක්ට් එකෙන් indirect speech වලට. Right, බලමු. The coach was very serious during the club meeting. The coach spoke to us about improving our performance. First, ඉස්සෙල්ලාම he said that කිව්වා. එතකොට අපි මෙතන inverted commas එහෙම නැහැ. ඒ කියන්නේ original statement එක නෙමෙයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ reported speech structure එක.
මේක අපි ඩිරෙක්ට් කෝට් එකක් විදිහට කිව්වා නම් මේ තියෙන ආන්සර්ස් අනුව අපි හිතන්න ඕනේ කොහොමද කියන්නේ නැත්තේ කියලා. ඒතර කියන්නේ නැති you need to come for practice regularly. එහෙනම් දැන් අපි reported speech වලට change කරනකොට we need කියන present form එක අපි past එකට කරනවා. අපි මේකට back shift කරනවා කියලා කියන්නේ. එතකොට answer එක වෙන්නේ needed වෙනවා නේද? needed to come. එහෙනම් අපේ answer එක වෙන්න ඕනේ C. We needed to come for practice regularly. You know he was angry when he remembered the last match. So he said angrily that you have not come. You have not come for practice regularly. So we had lost the match. ඔයාවිල්ලා නැහැ ඒක නිසා අපිට match එක loss වුණා. So you have not එක කොහොමද අපි back shift කරපුවාම එන්නේ we had not come. We had not come. After discussing the schedule, he continued to say that you have to start the morning practice from the following Monday. Start කරන්න සිද්ධ වෙනවා. Original statement එක you have to start. එහෙනම් ඒක අපි change කරන back shift කරනකොට we had to start. C is the answer. Then number 4, he also warned us that warn එකක් දෙනවා කියලා කියන්නේ අපිට අවවාදයක් දෙනවනේ තදින්. එතකොට ඒ වෙලාවේදී අපිට මේ selection එකේදී ඉස්සලම් තෝරගන්න වෙනවා should the use කරන්නේ have to the shall the කියලා. එතකොට මෙතන warn එකක් තියෙන හින්දා කොහොමද අපිට තෝරගන්න තියෙන එකම option එක we should කියන එක. එතනදි කියනවා ඇත්තේ original statement එකේදී you should take කියලා. You should take මොකද warn එකක් හින්දා. එහෙනම් අපි ඒක back shift කරනකොට අපි දන්නවා should එක back shift කරත් should මයි. You should take. So before ending the meeting, he asked, ප්‍රශ්නයක් අහන්නේ. Is there anyone who could not come for morning practice? ඉන්නවද කියලා practice වලට එන්න බැරි. question එකක් තියෙන්නේ. reported speech එකේදී අපි දන්නවා is there anyone කියලා question එකක් තියෙනවා නම් මේක වැටෙන්නේ yes or no type question එකට. එහෙනම් එතනදී අපිට එක word එකක් ගේන්න වෙනවා ඉස්සරහට. ප්‍රශ්නේ හදන්න. ඒක if වෙන්න පුළුවන් එහෙම නැත්නම් whether වෙන්න පුළුවන්. එතන මේක if එකෙන් නෙමෙයි දීලා තියෙන්නේ whether එකකින් අපිට පැහැදිලි answers තුනේම whether කියලා තියෙනවා. එතන whether කියලා දැම්මට පස්සේ මොකද වෙන්නේ? අපිට ඉනි ටක් ගාලා එතෙන්ට helping verb එක දාන්න බෑ. මෙතනින් ගන්න වෙනවා subject එක. ඒකට ඒක ඉස්සලාම දාන්න ඕනේ there කියලා. whether there is කියන එක තමයි ඊළඟට දාන්නේ. නමුත් is කියන එක දාන්න බෑ back shift කරන හින්දා ඒක was කියලා දාන්න වෙනවා. ඊට පස්සේ තමයි anyone දාන්න තියෙන්නේ. එතකොට මේකට answer එක වෙන්නේ answer number B whether there was anyone. Whether there was anyone. ආයිත් කියන්නම් එතනදී whether කියන පදයට පස්සේ මේකනේ original statement එක. whether එකට පස්සේ අපිට එකපාරට selection එකේදී is there anyone කියන එකේ is එක select කරන්න බෑ. right whether කියන එක අපි අලුතෙන් දාපු පදේනේ. ඊට පස්සේ අපි මේක ලියනවා නම් එනං එන්න ඕනේ whether is there anyone නේ. නමුත් එහෙම ලියන්නේ නැහැ. order එක වෙනස් වෙනවා. ඒතර whether එකට පස්සේ is නෙමෙයි තෝරගන්නේ there. whether there is එක back shift වෙනවා was වෙනවා whether there was anyone. Test 13. Right, main ideas. Main ideas වල දීලා තියෙන එක අපි first එක බලමු. A. Showing the members' strength, energy, and determination despite being disabled.
ෂොවින් ගැන පෙන්නනවා මෙම්බර් සාමාජිකයන්ගේ ස්ට්‍රෙන්ත් ශක්තිය එනර්ජි ඒත් ශක්තියමයි වගේම ඩිටමිනේෂන් ඒගොල්ලන්ගේ අධිෂ්ඨානය despite being disabled despite කියන්නේ වුවත් being disabled ඒගොල්ලෝ ආබාධිත වුවත් එහෙනම් ආබාධිත වුවත් මෙම්බර්ස් ලගේ ශක්තිය ධෛර්යය අධිෂ්ඨානය පෙන්නුම් කරනවා කියන එක මේ පැරග්‍රාෆ් ටිකෙන් හොයන්න ඕනි. B. Highlighting the band's impact on society and their recognition by film producers. Highlighting කියලා කියන්නේ දක්වනවනේ. The band's impact විශේෂයෙන් දක්වනවා කියන එක highlighting. The band's impact band එකේ තියෙන බලපෑම on society සමාජයට. And their recognition ඒගොල්ලන්ගේ ඒගොල්ලන් පිළිබඳව ෆිල්ම් ප්‍රඩියසර්ස්ලාගේ ඒගොල්ලෝ දක්වන අවධානය ඒගොල්ලෝ ඇගැීම වගේ දෙයක් කියවෙන පැරග්‍රාෆ් එක මොකක්ද? C. Introducing staff Benda Billy and its members, including their roles in the band. Introducing හඳුන්වා දෙනවා ස්ටාෆ් එක බෙන්ඩා බිලිගේ ස්ටාෆ් එක කියලා කියන්නේ එයාගේ කාර්ය මණ්ඩලය ඒගොල්ලගේ සමාජිකයෝ including their roles ඒගොල්ලන්ගේ කරන කාර්ය සමග බෑන්ඩ් එකේ. D. Offering advice and solutions for problems faced through experiences. Offering advices and solutions. උපදෙස් සහ මොනාහරි ප්‍රශ්නවලට උත්තර පිළිතුරු සපයනවා. ඒ වගේම for problems faced ඒගොල්ලෝ මුහුණ දුන්න මොනාහරි ප්‍රශ්නවලට ඒගොල්ලන්ගේ අත්දැකීම් හරහා through their experiences. E. Explaining the meaning of the brand's name, its first audience and its aim. Explaining පැහැදිලි කරනවා the meaning තේරුම of the band's name band එකේ නම its first audience ඒගොල්ලන්ගේ පළමුවෙන්ම හිටපු ප්‍රේක්ෂකයෝ and its aim සහ ඒගොල්ලන්ගේ අරමුණ පිළිබඳව. Look at the answers. When you write your answer, do not forget to include the sentence address and the date. And the date is in correct format. යවනාගේ ලිපිනය සහ දිනය නියමිත ආකෘතියට අනුව පුරවන්න අමතක කරන්න එපා. Dear cousin, I hope you are well. I'm writing to tell you about the preparation for our grade 11 concert, which will be held at the end of the third term. We are practicing several items such as songs, dances, dramas, and instrumental music. As the secretary of the organizing committee, I'm responsible for arranging meetings, preparing notices, and coordinating practices. I am also participating in a group song and a short drama. We are practicing daily after school and everyone is very excited. I warmly invite you to attend our concert and enjoy the performances with us. With love, Metu.
The community center in your village completed several community services this year. The bar chart below shows how much money was spent on each service. Study the chart carefully and write a description of the information presented. Use about 100 words. The following words and phrases will help you: highest, higher than, least, less than, equal. Community services performed by the community center: providing spectacles for the needy, repairing the village road, providing dry rations for the needy families, repairing the school canteen, and blood donation campaign. The above bar chart shows how much money was spent. The key verb is was spent on 5 different community services by the community center of our village this year. The vertical axis of the chart shows the amount spent in rupees, while the horizontal axis shows the community services. According to the chart, the highest amount of money was spent on providing dry rations for the needy families, and the amount is 50,000 rupees, whereas lowest amount of money was spent on repairing the school canteen. An equal amount of money was spent on repairing the village road and blood donation campaign. The amount of money spent on providing spectacles for the needy is higher than that of repairing the school canteen. However, it is less than that of providing dry rations for the needy families. In conclusion, it clearly depicts that our community center spent more money on providing dry rations for the needy families than any other community services this year. ටෙස් නම්බර් 15 එකේදී ආන්සර්ස් ලියද්දී මේ true or false වලට ආන්සර්ස් ලියද්දී මතක තියාගන්න මේ දීලා තියෙන ස්ටේට්මන්ට් එකේ අපිට බැලු බැලමට පේන්නේ හරි කියලා. නමුත් අපි ටිකක් ගිහිල්ලා වචන හරියට බැලුවොත් එහෙම මේ කියන දේමද මෙතන තියෙන්නේ කියලා සමහරවිට මේ එක වචනකින් දෙකකින් තමයි මේක වෙනස් වෙන්නේ. ඒක නිසා හොඳට කියවන්න දෙපාරක් ආන්සර් එක ලියන්න කලින්. උදාහරණයක් විදිහට දැන් මෙතන තිබුණොත් every Monday Kamlesh travels to Chandilaw. එතකොට ඒකට අදාළ වෙන වාක්‍ය අපිට හොයාගන්න පුළුවන් මේ every Monday heads east to the rural village of Chandilaw in Rajasthan. එතකොට හැම සඳුදාම යනවයි කියන එක එතන තියෙනවා. ඒ වගේම මෙතනත් every Monday කියන එක තියෙනවා. ඒ වගේම කම්ලේෂ් කියන නම බලන්න ඒ නම හරියට තියෙනවද කියලා. travels to Chandilaw travel කරනවා චන්දිලාව වලට කියලා තියෙනවා. මොකද මෙතන කියන්නේ ජෝධ්පූර් වල ඉන්නේ එතන ඉඳලා චන්දිලාව වලට යනවා කියලා. එතකොට ඒ විදිහට අපි clue එක හරහා තමයි හොඳට match කරලා ගන්න ඕනේ. කොහේ හරි තැනක වෙනස් වෙන්න පුළුවන්. සමහරවිට ඒ නම වෙනස් වෙන තැන මේ දිනේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ කියන නම වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ යන නගරය වෙන්න පුළුවන්. මෙතන සමහරලාට චන්දිලාව වෙනුවට ජෝධ්පූර් කියලා තිබුණා සම්පූර්ණයෙන්ම වැරදි. මොකද එයා travel කරන්නේ ජෝධ්පූර් වල ඉඳලා චන්දිලාව වලට ඒ විදිහට. එතකොට මේ හැම ආන්සර් එකටම අවශ්‍ය කරන ඒ ආන්සර් එකට clue එක තමයි හොඩුවාව තමයි මම මේ විදිහට අන්ලයින් කරලා පෙන්නලා දීලා තියෙන්නේ.
Before Kamlesh joined Sundarang, he worked as blank at the International Institute of Fashion Design in Jodhpur. එතර වැඩ කළේ කවුරු විදිහටද කියලා යහන්නේ. එතන මෙතන අපිට ෆැෂන් ඩිසයිනර්, පැටර්න් මේකර්, මැනේජර් කියලා තියෙනවා. මැනේජර් නම් කොහොමත් වෙන්නේ නැහැ. නමුත් ෆැෂන් ඩිසයිනර් ඇන්ඩ් පැටර්න් මේකර් කියන දෙකම නිකන් හරි වගේ තේරෙනවා. මොකද මේකේ පටන් ගන්නෙම කම්ලේෂ් ටෝට් පැටර්න් මේකින් කියලා. නමුත් පැටර්න් මේකින් විතරමද? ඊට පස්සේ අපිට බලනකොට පේනවා මෙයා ෆැෂන් ඩිසයින් උගන්ලා තියෙනවා. එහෙනම් මේ ඔක්කොම එකට ගත්තාම මේ ටික කියවලා බැලුවාම අපිට තේරෙන දේ තමයි මෙයා මේ උගන්වීමක් තමයි කරලා තියෙන්නේ. මේ ටෝට් කියන එකයි එතනදී අපි ගන්න ටීච් කියන එකේ past tense එකනේ. එහෙනම් වඩාත්ම සුදුසු ටීචර්. මොකද මේ දෙකම ආන්සර්ස් විදියට හරි. නමුත් ඒක දෙකක් විදියට පෙන්නලා තියෙන්නේ. ඒක නිසා ටීචර් කියන එක තමයි වඩාත්ම සුදුසු ආන්සර් එක වෙන්නේ. Sundarang was started by මේක කවුද පටන් ගත්තේ කියලා. එතකොට අපිට මේ ස්ටේට්මන්ට් එකේ කියවුවාම අපිට හම්බ වෙනවා මේ නම් දෙකම. සාවසානෙට which is true about Sundarang's product මොනාද හරි. හරි එනම් එකයි තියෙන්න ඕනේ මේ ආන්සර්ස් වල. එකක් අනිවාර්යයෙන්ම වරදින්න ඕනේ. which is true about Sundarang's product මොනාද මේකේ තියෙන හරි දේ සුන්දරන්ගේ ප්‍රොඩක්ට් පිළිබඳව. අපේ ආන්සර් එක වෙන්නේ come in a wide range of items. එක එක විදිහේ ප්‍රොඩක්ෂන්ස් තියෙනවායි කියලා. ඒක තමයි වඩාත්ම සුදුසු. මොකද මේ අපි මෙන්න මේ ස්ටේට්මන්ට් එක මේ ඡේදෙම අපි කියවලා බැලුවාම අපිට හම්බ වෙනවා එක එක අයිටම්ස් ගොඩක් තියෙනවායි කියලා. අනිත් ඒවා තියෙනවා ඒවා වැරදි ඇත්තටම. දැන් මේකේ C එකේ බැලුවොත් එහෙම come in traditional designs විතරයි traditional designs විතරද තියෙන්නේ. අපි මෙතන බැලුවොත් පේනවා blend traditional designs with contemporary. නූතන ඒවාත් තියෙනවා සාම්ප්‍රදායික ඒවාත් තියෙනවා. එහෙනම් ඒක වෙන්න බෑනේ. made of cloth වලින් විතරයි හදලා තියෙන්නේ. එහෙනම් මෙතන bags pouches තියෙනවා. ඊළඟට come in simple colors. මේවා simple colors කියලා කියන හරිම නිකන් සරල පාටවල් වලින් එන්නේ කියලා තියෙන්නේ. නමුත් මෙතන තියෙනවා bright palette of colors කියලා. ඒක නිසා මේ answers ඔක්කොම අපි false විදියට තමයි ගන්න වෙන්නේ. Which is incorrect statement or phrase about block printing? Block printing කියන එක පිළිබඳව which is incorrect වැරදි නැත්නම් සාවද්‍ය ප්‍රකාශනය මොකක්ද කියලා. එතකොට අපිට පේනවා මෙතන තියෙනවා a process that requires very little skill. A process that requires process එකක් අවශ්‍ය කරන very little skill කියලා කියන්නේ skill එක ගොඩාක් අඩු. එතකොට මේක එහෙම එකක්ද? මෙතන ගිහලා බලනකොට අපිට පේනවා requiring a lot of skill කියලා තියෙනවා. lot of skill සෑහෙන ලොකු පුහුණුවක් අවශ්‍යයි. එහෙම කියලා තියෙනකොට මෙහෙම ප්‍රකාශනයක් කරොත් ඒක වැරදි. ඒක තමයි incorrect statement එක වෙන්නේ. ඊළඟට what does the following word in line 16 refer to? line number 16 වලට ගිහලා බැලුවොත් මේ මෙතන පෙන්නන්නේ line number එක. ඒතර number 16 වල මේ them කියලා බෝල් කරපු එකක් තියෙනවා. මම මේක තමයි මෙතෙන්ට එක්ස්ට්‍රැක්ට් කරලා අරගෙන තියෙන්නේ. ඒ ස්ටේට්මන්ට් එක. එතන තියෙනවා මේ them කියලා. right them කියලා කිව්වහම ඒගොල්ලෝනේ. ඒතර ඒගොල්ලෝ කියලා හඳුන්වන්නේ කවුද කියලායි අපෙන් අහන්නේ. ඒතර මේ වාක්‍යයේ මැද තිබුණාට අපි මුලින් ඉඳලම කියවගෙන එන්න ඕනේ කවුද මේ them කියලා හොයන්න. දැන් මෙතන අපිට පේනවා today the organization employs around 35 women from the local village providing them with a stable income and fair wages. කවුද නම් them කියලා කියන්නේ 35 women. Number 7 the phrase that is closest in meaning අර්ථයෙන් ගොඩාක්ම සමාන
වර්ඩ් එක මොකක්ද? මොකක්ද වර්ඩ් එක? ප්‍රිසර්ව් කියන එක ලයින් නම්බර් 14 වල තියෙන්නේ. ඒකත් ගිහිල්ලා බැලුවොත් එහෙම ඒකේ ප්‍රිසර්ව් කියන එක යෙදිලා තියෙන්නේ protect for the future, අනාගත වෙනුවෙන් ආරක්ෂා කරනවා, සංරක්ෂණය කරනවායි කියන එක. Sport should be made compulsory in the school curriculum. The school curriculum is designed to develop students academically, morally, and socially. At present, most schools mainly focus on academic subjects, while sports are treated as optional or given less importance. Physical education periods are limited, and many students do not participate actively. Making sports compulsory would help create a more balanced and effective curriculum. Sports play an important role in the physical and mental well being of students. Regular participation in sports improves physical fitness, strengthens muscles, and boosts immunity. It also helps reduce stress, anxiety, and academic pressure. Through sports, students learn valuable life skills such as teamwork, discipline, leadership, and time management. These qualities help students perform better not only in school but also in future careers. To make sports compulsory, schools need proper facilities and support. Playgrounds, sports equipment, and trained physical education teachers are essential. Schools should also provide time in the timetable for regular sports activities and encourage participation through inter-house and inter-school competitions. Safety measures and basic medical facilities should be available to protect students during activities. In conclusion, sports should be made a compulsory part of the school curriculum. They help develop healthy, confident, and well rounded individuals, which is the true goal of education. There are many great personalities in the world, but the one I admire the most is Mahatma Gandhi. He was the leader of India's freedom struggle and is known as the father of the nation. Mahatma Gandhi became great because he led his country to independence using nonviolence and truth, even in the face of injustice and hardship. One of the qualities I admire most in Mahatma Gandhi is his strong belief in ahimsa or nonviolence. He proved that change can be achieved without hatred or violence. I also admire his honesty, simplicity, and courage. He lived a simple life, wore plain clothes, and practiced what he preached. Gandhi was patient and self disciplined, and he always stood for justice, equality, and human rights. His leadership was based on moral values rather than power or force. Mahatma Gandhi has inspired me in many ways. He teaches me to be truthful and brave even when situations are difficult. His life encourages me to solve problems peacefully and to respect others. I also learned the importance of serving society and standing up for what is right. Mahatma Gandhi's life is a powerful example that one person can make a great difference in the world.
Speech at the morning assembly, making Sri Lanka a better place to live. Good morning, respected principal, teachers, and my dear friends. Today, I stand before you to speak about how we can make Sri Lanka a better place to live. Our country is rich in culture, natural beauty, and talented people. However, at present, Sri Lanka faces challenges such as environmental pollution, economic difficulties, and a lack of discipline in some areas of society. These issues affect our quality of life and development. The first improvement needed is protecting the environment. Proper waste management, reducing plastic use, and keeping public places clean will help create a healthier country. A clean environment improves both physical and mental well being. The second improvement is promoting honesty and discipline. Corruption and irresponsible behavior slow down national progress. By following rules, respecting laws, and being responsible citizens, we can build a trustworthy and fair society. The third improvement is improving education and skills development. Providing equal educational opportunities and practical skills will help young people contribute positively to the economy and reduce unemployment. Students play a key role in achieving these goals. With motivation, discipline, and positive attitudes, we can become responsible future leaders. If we start making small changes today, we can build a peaceful, prosperous Sri Lanka tomorrow. Thank you. You. Sunith, I have planned a trip to the hill country during the vacation. I hope all our classmates will join. What about you? Sunith, I don't think this is the right time to go on a trip. You, why do you say that? We all need a break after the exams, and the hill country is beautiful. Sunith, I agree it is beautiful, but this is the rainy season. Heavy rain can cause landslides and roadblocks. Traveling can be risky. You, that's true, but we can be careful and plan properly. The weather might not be bad all the time. Sunith, even light rain can spoil our plans. We may not be able to go hiking or sightseeing. Also, staying indoors during a trip can be boring. You, I understand your concern, but we can choose safer places and indoor activities too. Sunit, another problem is transport. Buses and trains are often delayed during heavy rain, and that can waste our time. You, that is a good point. Still, the cool climate and misty views are worth experiencing. Sunith, I think safety is more important than enjoyment. We should not take unnecessary risk. You, you're right. Maybe we should postpone the trip until the dry season so everyone can enjoy it safely. Sunith, that would be a better idea. We can plan it properly and enjoy the trip without worry.